හැමෝම මේ කතාව අහන්න. අහලා හැමෝම සබ්ස්ක්‍රයිබ් කරොත් ඊළඟ කතාව ඇනිමේෂන් හොල්මන් කතාවක් දෙන්න මම පොරොන්දු වෙනවා. සුබ දවසක් මගේ යාළුවෝ හැම දිනාටම. ඔන්න කාලෙකින් මම පුරාවෘතයක් ඕගොල්ලන්ට අරගෙන ආවා. මේ කතාව 1973 වසරේ ලොස් ඇන්ජලිස් නුවර තමයි සිද්ධ වුණේ. එහෙනම් අපි වැඩි කතා නැතුව දැන් කතාවට යමු. අඳුරු මීදුමින් වැසී තිබුණු රාජ්‍යයක ඇනාගාෂියා තම නිවසේ අට්ටාලයේ පැරණි ලිපිගණු පරීක්ෂා කරමින් හිටියේ. ඇය සමාජ සේවිකාවක් ලෙස සේවය කළද මෑතකදී ඇයට හමු වුණු පැට්‍රීෂියාගේ දරුවන්ගේ අභිරහස් මරණය ඇගේ සිතට මහත් වදයක් වුණා. එම දරුවන් මියගොස් සිටියේ ගඟක ගිල්වා තිබියදී. නමුත් පුදුමය නම් ඔවුන්ගේ සිරුරුවර කිසිදු බාහිර තුවාලයක් තිබෙන්නේ නැහැ. ඔවුන්ගේ මුහුණුවල තිබුණ හැබැයි බීතියක සලකුණු විතරයි ඉතුරු වෙලා. එදා රාත්‍රියේ ඇනාගේ කුඩා දියණිය වෙන සෑමි තනිවම දසාලේ සෙල්ලම් කරමින් හිටියා. හදිසියෙම නිවසේ විදුලිය විසන්දි විය. මුළු නිවසම දැඩි අඳුරක්. අවුන් සීතලකටත් නැතු වුණා. සෑමිට ඇසුනේ නිවසේ කොනක ඇති ජලකාරාමයෙන් වතුර බින්දු වැටෙන හඬක්. ඇයි සාලේ ඇති විශාල කණ්ණාඩිය දෙස බැලුව විට ඇය පිටුපසින් සුදු පැහැති සලුවඳක දිගු කෙස් කලඹකින් මුහුණ වසාගත් රූපයක් පාවෙමින් ඉන්නවා ඇය දැක්කා. අම්මේ! සෑමි බයෙන් කෑ ගැසීමට උත්සාහ කළද ඇගේ හඬ පිට නොවිය. එම සුදු රූපය අසලටම ආවා. ඇගේ කන්නට මෙසේ මිමිනුවා. අනේ මගේ දරුවෝ! ලොරෝනාගේ අයිස්මෙන් සීතල දෑත් සෑමිගේ ගෙල වටා එතෙන්දට විය. එම අවස්ථාවේදීම ඇනා කාමරයට කඩා වැදුණු අතර ලොරෝනා ක්ෂණිකව අතුරුදහන් වුණා. අපි මේෙහිදී ලොරෝනා කියලා හඳුන්වන්නේ හොල්මන. හොල්මනගේ නම තමයි ලොරෝනා. ක්ෂණිකව අතුරුදහන් වූ උයේ බිම ජල පොකුණක් පමණක් ඉදිරි කරමින්. පසුදින ඇනා ගුප්ත විද්‍යාඥයෙකු වූ රෆායෙල් හමුවීමට ගියා. රෆායෙල් ඇයට පැවසුවේ ලොරෝනා හෙවත් හඬන කාන්තාව ගැන බිහිසුණු ඉතිහාසයයි. 17 වන සියවසේදී මෙක්සිකෝවේ විසූ මරියා නම් රෝමත් තරුණිය තම ස්වාමියා වෙනත් ගැහැණියක හා විවාහ වනු දැකීමෙන් උමතු වී තම දරුවන් දෙදෙනා ගඟක ගිල්වා මැරුවා. පසුව පස්තැවිල්ලෙන් ඇයද සිවිදි විනසා ගත්තා. සර්ගයේ දොරටුව අසලදී ඇයට තම දරුවන් නොමැතිව ඇතුල් වීමට අවසර නොලැබුණි. එතනින් පටන් ඇය සදාකාලිකව වැළපෙමින් මියගිය තම දරුවන් වෙනුවෙන් වෙනත් දරුවන් සොයා අඳුරු ජලාශයසල සැරිසරයි. රෆායෙල් ඇනාගේ නිවසට පැමිණ ආරක්ෂක වැටක් නිර්මාණය කළේය. ඔහු නිවසේ දොරවල් වලට පූජනීය තෙල් ගලවා ජලය පවතින සෑම තැනක්ම වසල් දැමුවේ. නමුත් ලොරෝනා ලෙහෙසින් පරාජය කළ හැකි හොල්මනක් නොවිය. ඒ විදියට පරාජය කළ හැකි ආත්මයක් නෙමෙයි. මධ්‍යම රාත්‍රියේ මුළු නිවසම දෙදුරුම් කමින් මහා සුළඟක් හැමීමට පටන් ගත්තා. නිවසේ ජනෙල් වීදුරු එකින් එක පුපුරා යන්න ගත්තා. වහලෙන් ජලය කාන්දු වෙන්න ගත්තා. ලොරෝනා බිත්තියක් තුලින් මතුවී ඇනාගේ පුත් ක්‍රිස්ව අල්ලා ගත්තා. ඇගේ මුහුණ වැසී තිබූ කෙස් කලඹ ඉවත් වූ විට ඇනා දුටුවේ මස්දිය වී ගිය net සිදුරු පමණක් ඉතුරු වූ භයානක මුහුණකි. ලොරෝනා ක්‍රිස්ව නිවසින් පිටට තිබූ පිහිනුම් තටාකයේ දෙසට ඇදගෙන යන්න විය. ඇනා සහ රෆායෙල් ඇයට බාධා කිරීමට උත්සාහ කළද ඇය සතු අద్භූත බලයෙන් ඔවුන් විසිකර දමුවාය. ක්‍රිස් ජලයට වැටෙනවත් සමගම ඇනාට මතක් විය රෆායෙල් පැවසූ දෙයක්. ඇය පරාජය කළ හැක්කේ ඇය පාපය ඇයටම පෙන්වා දීමයි. ඒ කියන්නේ ඇය කළ පාපය ඇයටම පෙන්වා දීමයි. ඇනා වහාම දිවගොස් නිවසේ තිබූ විශාල කුර්සියක් සහ පූජනීය දියෙන් තනූ ශුද්ධ වූ ආයුධයක් අතට ගත්තාය. ඇය ජලය අසලට ගොස් ලොරෝනාගේ නමින් කෑ ගැසුවාය. ලොරෝනා ඇනා දෙසට පැනීමට සැරසෙන විට ඇනා තම අතේ තිබූ කුඩා කැඩපතක් ඇයට පෙන්නුවාය. ලොරෝනා තම බිහිසුණු රූපය කැඩපතින් දුටු විට මොහොතකට නතර විය.
ඇයට තම මේ ගිය දරුවන් මත්තක අවදි වූවක් මෙනි. එම නිමේෂයෙන් ප්‍රයෝජනයට ගත් ඇන පූජනීය ලී කුරුසෙල් ලොරෝනාගේ හදවත පසාරු කරමින් ඇන්නාය. ලොරෝනා මහා භීෂණමක හඬක් නංවමින් ගින්නෙන් පිලිසී යන කඩදාසියක් මෙන් අලු වී ගිය අතර ඇගේ විලාපය මුළු ප්‍රදේශයේ පුරාම දෝංකාර දෙන්නට විය. සියල්ල අවසන් වූ පසු ඇනා තම දරුවන් දෙදෙනා වැළඳගෙන හැඬුවාය. රෆායේ නිවසින් පිටව යමින් පැවසේ දැන් අය නිදහස්. නමුත් මතක තබා ගන්න ශාපලත් ආඥයන්ට කිසිදු සම්පූර්ණ විවේකයක් නැත කියාය. වසර ගණනාවකට පසු එම නිවස අසලින් ගමන් කරන අයට තවමත් ඈතින් ඇසෙන්නේ සිහින් වැළපීමක් සහ ජලයේ චලනය වෙන හඬකි. ලොරෝනා තවමත් කොහේ හෝ තැනක තව දරුවන් සොයමින් සිටිනවා හැකි කියලා සියලුම දෙනාගේ අදහසයි. ඒත් මෑත කාලයේදී තවත් දරුණු බිහිසුණු ඛේදජනක අත්දැකීමක් මෙලෙස නිමා වූ තවත් එක් අත්දැකීමක් අපිට මෙසේ අසන්නට වුණා. ඒකත් එක්තරා පුරාවෘත්තයක්. ඒක උනේ 1990 දී. අර කලින් පැවසූ දේ උනේ 1973 දී. මේක උනේ ලොස් ඇන්ජලිස් නුවරම තමයි. ඒ අර පාළු ගෙදර. ඒ කියන්නේ අර අතරලාපු ගෙදර. අතරල දැම්මත් ඒක අසලින් යන කට්ටියට ලොරෝනා තවමත් ඉන්නමයි කියලා හිතුණානේ. ලොරෝනා තවමත් කොහේ හරි තැනක ඉඳගෙන දරුවෝ හොයනමයි කියලා. ඒ නිවස අසලින් යද්දි තවමත් ඒ නිවස අසල ඇයි ඉන්නවා. ඒකට කදිම සාක්ෂියක් තමයි දවසක් එක්තරා යුවලක් ආවා. ඒ පැත්තේ තිබුණා එක්තරා සෆාරියක් ඇවිදලා ඒගොල්ලන්ගේ නිදහසේ ඒගොල්ලන්ට නිදහස භුක්ති විඳින්න. නිදහස භුක්ති විඳින්න කියන්නේ ඒගොල්ලෝ සංචාරක විදිහටක් ගත කරේ. ඒගොල්ලන්ගේ නිවාඩුවට ඒගොල්ලෝ සංචාරය කරන්නේ මේ පළාත තමයි තෝරගත්තේ. ඒ කට්ටිය මේ විදිහට තමන්ගේ දරුවත් එක්ක නිදහසේ එතන සෆාරිය ඇවිත්තා. ඒ සෆාරිය ඇවිදලා ඉවර වෙලා ඒගොල්ලෝ ගෙදර යන්න හිතුවේ. ඒ හිතුවට වැඩිය රෑ වුණා. මේගොල්ලන්ට කිසිම විදියකින් ඒගොල්ලන්ට නවතනක් ඒ ළඟින්වත් හොයාගන්න බැරි වුණා. ඒත් ඒගොල්ලන්ට අර නිවස ඒ ළඟින් ගියපු මිනිස්සෙක්ගෙන් කීමකට අහලා ගියා බලන්නේ නිවස. ඒ නිවස අස්පස් කළේ එහෙම තිබුණේ. කාට හරි කුලියට දෙන්න තමයි ඒක තිබුණේ. ඒක අතරලයි කියලා තිබුණාට ඕනම කෙනෙක්ට කුලියට දෙනවා. ඉතින් මේ ජෝඩුවත් ඒගොල්ලන්ගේ ළමයාත් එහෙට ගියා. ඉතින් මේ විදිහේ ඒගොල්ලෝ මධ්‍යම රාත්‍රිය පහු කළා එක විතර වුණා. හරියටම මධ්‍යම රාත්‍රිය පහුලා එකට විතර මේගොල්ලන්ගේ ළමයා නෑනේ. මේගොල්ලෝ බලද්දී හැමතැනම හෙව්වා. හැමතැනම බැලුවා. මේගොල්ලෝ දැක්කා ස්විමින් pool එක. ස්විමින් pool එක ගාවට ළමයා කවුද තව ගෑනු කෙනෙක් එක්ක යනවා. ඇය පෙනුමින් බීකර වුණා. ඇයගේ ඇස් නෑ කුහර හිල් දෙකක් තිබුණේ. ඇගේ හිසකෙස් අමුතු විදියට පාවෙමින් වගේ තිබුණේ. ඇය පාවෙමින් මේ ජෝඩුවගේ ළමයවත් අතින් අරගෙන අර ස්විමින් pool එක පැත්තට ගියා. ළමයා සිහිනෙන් වගේ ඇය පසුපසින් ඇගේ අතින් අල්ලගෙන ගියා. මේ විදියට මේ ජෝඩුවේ ළමයා ගාවට ඒ ළමයා යන දිහාවට කෑ ගහගෙන ගියා. ඔවුන් ප්‍රමාද වැඩි. ළමයා ජලයේ ගිලිලා. ඒත් මොකක් හරි වාසනාවකටද කොහෙද ඒ ළමයාව ඉක්මනට ජලයේ ගිලිලා මැරෙන්න කලින් ගොඩට ගන්න මේගොල්ලන්ට පුළුවන් වුණා. එහෙම ගොඩට අරගෙන මේගොල්ලෝ එවල මෙහෙම පිට වුණා පල්ලියට. පල්ලියට ගිහින් මේ සිදුවීම කිව්වට පස්සේ එතන හිටියේ වෙල් පූජකයෙක්. ඒ පූජකයාත් අහලා තිබුණා. එයාගේ රෆායල් ඒ කියන්නේ එයාගේ කලින් මේක වැඩ කරපු ස්වාමී රෆායල් කිව්ව කතාව. අයව පරාජය කළ හැක්කේ පාපය ඇයටම පෙන්වා දීමෙන් කියලා. ඒ කියන්නේ ඇය එකපාරක් පරාජය කළා. ඒ භීෂණ හඬකින් ඇය විනාශ වුණත් ඇය ආයෙමත් ඇවිල්ලා තියෙනවා කියලා අපිට මේ අනුව කියන්න හැකියි. මොකද ශාපලාත් ආත්මයක් කවදාවත් සම්පූර්ණ විවේකයක් ගන්නෑ. ඇය ආයෙත් ඇවිල්ලායි කියන්නේ. ඉතින් මේ ලොරෝනාගේ ආත්මය මේ විදියට ඒක දරුවන් සොයමින් තමන්ට ස්වර්ගයට යන්න ක්‍රමයක් හොයනවා ඇති.
නැත්තම් තම දරුවන් හොයාගෙන ඇය තවමත් පසුතැවෙන නැති කරපු දේ ගැන. මේ අනුව මේ කතාව ඉවර වෙනවා. ඒත් ඕගොල්ලන්ට මට කියන්න දෙයක් තියෙනවා. මම මේ channel එක කාලයක් නවත්තලා තිබුණේ. ඒත් ඔන්න මං ආයෙත් පටන් ගත්තා. ඉතින් මේ පටන් ගත්ත එකට ඕගොල්ලන්ගේ උදව්වක් ඕනේ. ඒක තමයි මගේ channel එකට subscribe කරලා, like කරලා, comment කරලා මට ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න ඕනේ. එහෙම කරොත් මීට වැඩිය හොඳ කතා දිගටම ගේනවා කියලා මම පොරොන්දු වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබම සුබ දවසක්.